Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි දිල්ලියේ ඉඳලා ශිම්ලා වලට යන්න තමයි යන්නේ. අතරම කිලෝමීටර් 350ක් විතර තියෙනවා අපි හිටපු හොටෙල් එකේ ඉඳලා ශිම්ලා වල අපි නතර වෙන්න යන හොටෙල් එකට පැය 7ක 8ක වගේ දිග ගමනක් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ vlog එකකින් ඔයාලට බලන්න පුළුවන් අපි ශිම්ලා වලට යන දවසේ සහ ශිම්ලා වල නතර වෙලා දෙවන දවසේ කරපු ඇක්ටිවිටීස් මොනවාද කියලා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මුලින්ම ඊස්ට් පාකින් හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පිටත් වුණා ශිම්ලා වලට යන්න. ඇත්තටම පළවෙනි දවසට වැඩිය හොඳ වෙදර් එකක් එදා දවසේ තිබුණා. අපිට පාර ඔක්කොම පේනවා පැහැදිලි. මේ ෆොග් එකක් තිබුණෙත් නෑ. ඉතින් අපිට හොඳ chance එකක් තිබුණා දෙපැත්තේ පාර දෙපැත්තේ බල එහෙම යන්න. මේ ඇත්තටම ඈතින් ඔයාලට පේනවා ඇති. ඇත්තටම මේක කුණු කන්දක්. ඉතින් ට්‍රැෆික් එකේ බස් එක පොඩ්ඩක් නතර කරන් හිටපු වෙලාවේ තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. කොච්චර ලොකු කුණු කන්දක්ද කියලා බලන්න මට ඒක දැක්කම වීඩියෝ කරන්න හිතුණා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ සමහර තැන්වල පේනවා ඇති අර ඉන්දියන් ෆිල්ම්ස් වලින් අපි දකිනවා වගේ ට්‍රැෆික් එක අස්සේ මිනිස්සු වාහන අස්සෙන් අර එමින් ගිහිල්ලා යාලා බඩු විකුණනවා ඒව මේවත් කරනවා. නමුත් ඉතින් මේ වගේ දේවල් ගන්නව නම් පොඩ්ඩක් හොඳට බලලා ගන්න එක තමයි හොඳ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති ලස්සනට කහ පාටට ඈතින් පේනවා. මේක ඇවිල්ලා අබ තමයි අලවගා කරලා තියෙන්නේ. ලොකු ප්‍රදේශයක අපි යනකොට අපිට ගොඩාක් දුරට යනකම් මේ අබ වගා කරපු ප්‍රදේශයක් බලන්න පුළුවන් වුණා. පාර දෙපැත්තෙම තියෙනවා ලස්සනට කහ පාටට මල් පිපිලා හරිම ලස්සනයි බලන්න. ඉතින් අපි මෙතන තමයි ලන්ච් එකට නතර කරේ එදා දවසේ. අපි යනකොට මගදී දැක්ක මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා කියලා. අපි බස් එකේ ආයෙත් ඕනි වුණා ඉතින් එතනින් ලන්ච් එක ගන්න. ඉතින් අපි එතන නතර කරා. එතන තව එක ස්ටෝල්ස් තිබුණා. ඉතින් කෑම කාලා. ඉතින් අපි අපහු පිටත් වුණා අපේ ගමන යන්න. මේ වලට මම පොඩි වීඩියෝස් ක්ලිප් ටිකක් දැම්ම බලන්න. ලොකු දුරකට මේ වගේ කහ පාටට මල් පිපිලා හරිම ලස්සනයි. view එක නම් මාර ලස්සනයි. ඉතින් මේ විදිහට අබ වගාව බලාගෙන අපි ඊළඟට පිටත් වෙනකොට අපිට බලන්න පුළුවන් වුණා යාළගේ තියෙන ලොකු ගඩොල් කර්මාන්ත ශාලාව වගේ ලොකුවට එලි කරපු බිම් දිනා ගඩොල් හදලා ලොකු ගඩොල් පෝරණු ඒ වගේ දේවල් තමයි මේ අපි පහු කරන් යන ප්‍රදේශයේ මිනිස්සුන්ගේ මම හිතන්නේ ජීවනෝපාය ගඩොල් හදන එක තමයි. ඉතින් මේ හරිය ලොකුවට එලි කරපු බිම් දින නිසා ලස්සන සන්සෙට් එකක් අපිට බලන්න පුළුවන් වුණා අපි යන අතරමඟදී. ඉතින් ඒ පහු කරගෙන අපි ඊළඟට යන්නේ ටික කඳුකර ප්‍රදේශයට තමයි දැන් යන්නේ. ඔයාලට පේන ඇති කඳු පටන් අරන් තියෙනවා. ඉතින් එක දිගට ගොඩාක් දුර අපිට මේ යන්න තිබුණා. මේ වගේ ඔයාලට පේන්නේ ඊළඟට ක්ලිප්ස් වලින් අර ෆ්ලයිට් එකේ උඩ ඉඳලා බලනකොට වගේ ලස්සනට කඳු වල ගෙවල් වල ලයිට් වෙනවා. වීඩියෝ එකේ එච්චර ක්ලියර් නැති වුණාට ඒ view එක හරිම ලස්සනයි. අපි ටික කඳුරට යද්දී අපිට ෆ්ලයිට් එකේ ඉන්නා වගේ තමයි දැනුනේ. ඉතින් පැය 8ක විතර ගමනකින් පස්සේ ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ අපි නතර වෙන හොටෙල් එකට රොයල් රිගසි මං හිතන්නේ ඒකේ නම. ඉතින් මේ හොටෙල් එකත් ක්‍රිස්මස් නිසා වෙන්නත් ඇති මේ වගේ ලස්සනට ලයිට්ස් දාලා ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. රෑ උනත් ඒ view එකත් ලස්සන view එකක් තිබුණා. ඇත්තටම උදේ view එක තමයි ලස්සනම view එක. ඉතින් උදේ view එක කොයි වගේද කියලා අපි දැන් බලමු. ඔයාලට පේනවා ඇති මේ අපේ හොටෙල් එකේ අපිට දුන්න රූම් එකට ලස්සන view එකක් තිබුණා. කඳු වලට සමහර කඳු වලට ඉර එළිය වැටිලා සමහර ඒවට ඉර එළිය වැටිලා නෑ. ඉතින් වීදුම් වගේ තියෙනවා. හරිම ලස්සන view එකක් තමයි අතන අපේ රූම් එකට තිබුණේ. උදේම මෙන්න මේ ඔයාලට පේනවා ඇති ඇතින් චිත්‍රයක් වගේ ලස්සන view එකක් තිබුණා. ඉතින් ඊළඟට අපි හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පිටත් වුණා කුෆ්රි වලට යන්න. කුෆ්රි වල තමයි ඊළඟට අපි ප්ලෑන් කරන් තිබුණ ඇක්ටිවිටීස් කරන්න තිබුණේ. ඉතින් මේ හොටෙල් එකේ තිබුණ ෂූටි මල් ටික මම වීඩියෝ කරගත්තා. ඒත් එක්කම මේ තමයි අපේ එතන හොටෙල් එකේ ඩයිනින් ඒරියා එකත් එක්කම තියෙන බැල්කනි එකක්. ඒකට පේන view එක තමයි මේ පේන්නේ. ඉතින් දැන් අපි පිටත් වෙන කුෆ්රි වලට කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් ඒ යන අතරමඟදී මම ඔයාලට පොඩි විස්තරයක් කියන්නම් මේ කුෆ්රි වල තියෙන ඇඩ්වෙන්චර් පාක් එක සහ එක ඇක්ටිවිටීස් ගැන. ඉතින් ඇඩ්වෙන්චර් පාක් එක කියලා අපිට වෙනින්ම යන්න පුළුවන් එක පාක් එකක් තියෙනවා. එතන ඇක්ටිවිටීස් ගොඩාක් අපිට කරන්න පුළුවන්. ඉන්ඩෝර් ඇක්ටිවිටීස් සහ අවුට්ඩෝර් ඇක්ටිවිටීස්. ඒ වගේම අපිට යන අතරමඟදී පාරේදී එක ඇක්ටිවිටීස් එක දේවල් ඔෆර් කරන මිනිස්සු ඉන්නවා. තියාලා අපේ බස් නතර කරලා අපිට මේ වගේ යක් රයිඩ් එකක් ගන්න පුළුවන්, හොස් රයිඩ් එකක් ගන්න පුළුවන්, මේ ඇක්ටිවිටීස් මේ ගානට කරන්න පුළුවන් කියලා ඒක විස්තර කරලා දෙනවා. ඒ වගේ සමහර වෙලාවට ගණන් වෙනස් වෙන්න පුළුවන්. සේෆ්ටි එක ගැනත් හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් අපි අපේ ඒජන්ට් කතා කරාම එයා අපිට කිව්වේ ඇඩ්වෙන්චර් පාක් එකටම යන්න කියලා. ඒක තමයි හොඳ කියලා.
ඒ විදිහට තමයි අපි ඇඩ්වෙන්චර් පාක් එකටම දිගටම ගියේ. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ඇඩ්වෙන්චර් පාක් එකට යන අතරමඟදී view එක කොයි වගේද කියලා. මේ බලන්න මෙන්න මේ view එක මම ආසම කරපු view එකක් තමයි. ඈතින් කඳුපන්ති ගොඩාක් පේන ලස්සන view එකක්. බොහොම පොඩි වෙලාවක් තමයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඒ වුණාට ඒ view එක හරිම satisfying view එකක්. දැක්කම ආස හිතුණා. ඉතින් ඊළඟටත් ඔයාලට බලන්න පුළුවන් නිකන් කඳු අතරින් මම දන්නේ නැහැ වලාකුළුද මීදුමද කියලා. මේ බලන්න එකත් හරිම ලස්සනයි. චූටි වෙලාවක් තමයි වීඩියෝ කරන්න පුළුවන් වුණේ. ඒ වුණාට ඒක මාරම ලස්සනයි. ඉතින් ඔහොම පහු කරා යනකොට අපිට හම්බුණා මෙන්න මේ දෙන්නේ. මෙයාලා යක් කියන හරක් ජාතියේ මේ පැත්තේ ගොඩාක් ඉන්නවා. ඒ වගේම මෙන්න මේ වගේ අශ්වයෝ ඉන්නවා. ඉතින් අපිට කැමති නම් හෝස් රයිඩ් එකක් වුණත් ගන්න පුළුවන්. ඒක හැබැයි පොඩ්ඩක් වෙලා යනවා කියලා මම හිතන්නේ. යාලා කියන්නේ එකම ටයිම් එකක් තමයි යන්නේ කියලා. පොඩ්ඩක් දුෂ්කර ඇති. දැන් අපි ඇඩ්වෙන්චර් පාක් එකට ඇවිත් තමයි ඉන්නේ. ඉතින් මේ තමයි ඇඩ්වෙන්චර් පාක් එකට තිබුණ view එක. අර ඔයාලට ඈතින් පේන්නේ කඳු වලට හිම වැටලා තිනවා ගොඩක් දුරින්. මේ ඇඩ්වෙන්චර් පාක් එකේ ඉන්ඩෝර් සහ අවුට්ඩෝර් ඇක්ටිවිටීස් ලොකු ප්‍රමාණයක් කරන්න පුළුවන්කම තියෙනවා. සහ යාලා අපි ඇතුළු වෙනකොටම අපි පැකේජ් එක සිලෙක්ට් කරලා ගත්තාම ඒක අපිට පොඩි වාසියක් තියෙනවා. ඇතුළට ගිහින් අපි එකින් එකට අපි ආසය ඇක්ටිවිටි එක සිලෙක්ට් කරොත් එතකොට වෙනම ගාණක් charge වෙනවා. අපිට යාලා දීලා තියෙන පැකේජ් එකක් තියෙනවා. ඒක ගත්තොත් ඒක ටිකක් ගාණ අඩුයි. මේ වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන් මොනවාද ඒකේ තිබුණ අවුට්ඩෝර් ඇක්ටිවිටීස්, ඉන්ඩෝර් ඇක්ටිවිටීස් ඒ වගේ දේවල් කොහොමද කරේ කියලා. අපි තෝරගත්තේ ඒක ඉන්ඩෝර් ඇක්ටිවිටි එකක් විතරයි. ඉතින් ඊටු ටයිම් එකේ අපි මේ වටේට ඇවිදින්න තමයි හිතාගෙන හිටියේ. ලොකු ඒරියා එකක් තිබුණා කවර් කරන්න. ඉතින් අනිත් අය ඇක්ටිවිටීස් කරන ඒවත් බලලා ඒකත් එන්ජොයි කරලා වටේට ඇවිදලා ෆන් එකක් ගන්න තමයි අපි ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් මෙතන අපිට පුළුවන් මම හිතන්නේ අර යාළගේ නේපාලියන් ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එකක් තියෙනවා. ඒක ඇඳලා අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. එතන තව ඩ්‍රයි ෆෘට්ස් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේ එක දේවලුත් කරන්න පුළුවන්කම තිබුණා. මේක තමයි අපි තෝරගත්ත ඉන්ඩෝර් ඇක්ටිවිටි එක. මූවිං ටනල්, ඉන්ෆිනිටි රූම් and මිරර් මේස් කියන එක. ඉතින් මේ රූම් එකට ගියාම මුලින්ම මිරර් මේස් එකෙන් තමයි පටන් ගන්න. එතන ෆන් එකක් තිබුණා. හැබැයි සමහර කණ්ණාඩි එතන කැඩිලා තිබුණේ. ඒක පොඩ්ඩක් හොයන්න පුළුවන්. එයාලා ඒක සෙලෝ ටේප් කරලා එහෙම තිබුණ නිසා. ඒ වගේම පොඩ්ඩක් ඒක චූටි දුරක් තමයි මිරර් මේස් එක තියෙන්නේ. ඒ හින්දා ඒක චුට්ටක් තව තිබුණා නම් හොඳයි කියලා තමයි හිතුනේ. ඒක ෆන් ඒ වුණාට. ඊළඟට මිරර් මේස් එක ඉවර වුණාට පස්සේ අපි යන්නේ ඉන්ෆිනිටි රූම් එකට. ඒකත් ලස්සනයි. එතනත් පොඩ්ඩක් අපි ඉඳලා ඊළඟට මූවිං ටනල් එකට තමයි යන්න තියෙන්නේ. මෙතන මිරර් මේස් එකත් චූටි දුරක් තියෙන්නේ. ඉතින් මූවිං ටනල් එකට තමයි ඊළඟට යන්න තියෙන්නේ. මූවිං ටනල් එකේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ඇක්ටිවිටි එක කරේ. ඉතින් මේ විදිහට අපි අපේ ඇක්ටිවිටි එක ඉවර කරලා ටික ටික ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතනත් තව ඇක්ටිවිටි එකක් තියෙනවා. මේක ස්කයි ස්විං කියන්නේ මේකට වෙන්න ඇති. මේකත් එක්ක මේ එහා පැත්තෙන් තියෙනවා එයාලගේ ඒකටම පොඩි කිඩ්ස් සයිස් එකේ ඒ ඇක්ටිවිටි කරන්න පුළුවන් මේක. මෙතන කිඩ්ස් වලට හදලා තියෙන්නේ. එතන ලස්සන view point එකක් තියෙනවා. ලස්සනයි ඇත්තටම view එක. ඉතින් අපි ඒක බලාගෙන ඊළඟට ඉස්සරහට යන්න පිටත් වුණා. ඉතින් මේ ඇවිදිනකොට අපිට හම්බුණා මෙන්න මේ චූටි බවුවා. ඉතින් එයාගේ බලන්න එයා හරිම ලස්සනයි. එයාගේ අර ලෝම පිරීලා තියෙනවා. මෙයාලා නිකන් සාමාන්‍ය අර ලෝකල් බල්ලෝ. ඒ වුණාට එයාලට අර සීතලට ඔරොත්තු දෙන්න මේ බල්ලෝ විතරක් නෙවෙයි හරක් වඳුරු හැමෝගෙම ලෝම පිරීලා තියෙනවා. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේකේ ඇක්ටිවිටීස් කට්ටිය කරන විදිය. මේක සිප් ලයින් එකක් තිබුණා. ඊළඟට ගෝ කාටින් තිබුණා. එතන එහා පැත්තේ සිප් ලයින් එකත් එක්කම තව එතන අර උඩ ඇවිදන් යන වගේ ඒ වගේ ඇක්ටිවිටීස් කරන ඒවා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ගයිඩ් කරන්න කෙනෙක් ඉන්නවා සහ එතන යාලා බලා ගන්නවා හොඳට. මේ සේෆ්ටි අතින් නම් එහෙම බය වෙන්න දෙයක් තිබුණේ නැහැ මේ පාක් එකේ. ඒක ඇත්තටම හරිම ප්ලස් පොයින්ට් එකක්.
ඉතින් මෙතන තවත් අපිට උඩට ඇවිදගෙන යන්න පුළුවන්. ඒ ඇවිදගෙන යනකොට ලස්සනට ඒ කියන්නේ අර view එක තමයි enjoy කරන්න පුළුවන්. උඩටම යනකොට ලස්සන view එකක් තමයි තියෙන්නේ. I think හිම කඳු පේනවා, කඳු ගොඩක් කඳු පන්ති පේනවා. ඉතින් ඒ view එක තමයි එතන enjoy කරන්න තිබුණ ලස්සනම දේ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේක තමයි kids play area එක. එතන kids ලට වෙනින් ලස්සනට හදපු එක activities තිබුණා කරන්න. ඉතින් මේ ටික ඔක්කොම බලලා ඉවරලා අපි එළියට එන්න පිටත් වුණා. එතකොටත් අපිට මෙන්න මේ යාළුවෝ දෙන්නව හම්බ වුණා. මෙයාලා ළඟ ඉඳන් අපිට ෆොටෝස් ගන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඒකෙන් පස්සේ අපි පිටත් වුණේ එතන කුෆ්රිවලම තියෙනවා ඕපන් සූ එකක්. ඒ සූ එක බලන්න. ඇත්තටම මේ සූ එකේ එක සත්තු ඉන්නවා. හැබැයි අපිට ලොකුවට බලන්නත් බෑ. තව අර සංරක්ෂණය කරපු වගේ මං හිතන්නේ අනේ වගේ සත්තු තියෙන පොඩි මියුසියම් එකක් වගේ පොඩි කෑල්ලක් තියෙනවා. මේකට ඇත්තටම යන්නම අවශ්‍යයි වගේ හිතෙනවා නම් ඇරෙන්න නොයා ඉන්නවනම් අපිට අපේ අනිත් දේවල් බලන්න කාලය ඉතුරු කරගන්න පුළුවන්. මෙතන අර ඉන්න එක සත්තු විස්තර දාලා මේ වගේ මේ විදුරු මේ බොක්ස් වල දාලා ඒ විදිහට හදලා තියෙනවා. ඒ ටික ලස්සනට තිබුණා. මම මෙතන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාලා තියෙනවා. ඒ සංරක්ෂණය කරලා තිබුණ සත්තුන්ගේ සහ එතන ඇත්තටම හිටපු සත්තුන්ගේ ගොඩක්ම කියන අර ඒ කඳුකරට විශේෂ සත්තු තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. අර යක්ලා වගේ හිටපු සත්තු තමයි ගොඩක්ම හිටියේ. ඉතින් යාලා එතන නිදහසේ ඉන්න විදිහට හදලා තමයි තිබුණේ. ඉතින් මේ ටික බලාගෙන ඉවරනකොට ඇත්තටම ලොකු වෙලාවක් ගියා අපිට පැයකට වැඩි යන්න නැති. ඉතින් ඊළඟට පරක් වෙලා තිබුණ නිසා එතන ළඟම තිබුණ කැෆේ එකක්. ඉතින් අපි එතනින් අපේ ලන්ච් එක අරගෙන ඊළඟට අපි පිටත් වුණා පහු ශිම්ලා වලට එන්න. ශිම්ලා වලට ඇවිත් අපිට ජකු ටෙම්පල් එකට යන්න තිබුණා. එතන ක්‍රිස් චර්ච් එක තිබුණා බලන්න සහ ප්ලෑන් එකේ විදිහට තිබුණේ මෝල් රෝඩ් එකේ shopping කරන්න. හැබැයි අපිට ඒ ජකු ටෙම්පල් ගිහින් ඒ ඔක්කොම බලලා shopping කරන්න ටයිම් එක මදි වෙන්න පුළුවන්. දැන් අපි අර සූ එකත් බලන්න ගිහලා එතන පොඩ්ඩක් අපිට වැඩිපුර වෙලාව ගියපු නිසා. ශිම්ලා වල මං ආසම වෙච්ච දෙයක් තමයි වෙන්න මේ විදිහට කඳු උඩ ගොඩාක් ගෙවල් හදලා තියෙන view එකට. ඇත්තටම සාමාන්‍ය ඉන්න බය වුණත් ඒක බලද්දී හරිම ලස්සනයි. ඒ වගේම තමයි සන්සෙට් එක. ශිම්ලා වලට තියෙන සන්සෙට් එකත් මාරම ලස්සනයි. මේ අපිට ජකු ටෙම්පල් එකට නැත්නම් මේ මෝල් රෝඩ් එකට යන්න ලිෆ්ට් දෙකකින් ගිහිල්ලා තමයි අපිට එතෙන්ට යන්න තියෙන්නේ. ඉතින් යන අතරමඟදී අපිට සන්සෙට් එක බලන්න පුළුවන් වුණා. අපිට ඇතර මෝල් රෝඩ් එකේ shopping කරන්න ටයිම් එකක් නැති වුණා. මේ වලට මං චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැම්ම එතන. එක ස්ටෝල් තිබුණ විදිය. අපි කෙලින්ම ගියේ ජකු ටෙම්පල් එකට යන්න. ඒ යනකොටත් අපි ඇත්තටම පරක්කු වැඩි. ඒ ජකු ටෙම්පල් එකට යන්න කේබල් කාස් තියෙනවා. ඒවා මං හිතන්නේ 4:00 විතර වෙනකොට නතර කරනවා. අපි එතෙන්ට යනකොට ටිකක් පරක්කු වෙලා තිබුණ හින්දා අපිට කේබල් කාර් එක මිස් වුණා. ඉතින් අපිට සිද්ධ වුණා මගක් දුර පයින් ගිහිල්ලා ඊටු ටික වෑන් එකකින් පන්සල ගාවට ගිහින් එතන බලලා ඉන්න. ඉතින් ඒ විදිහට තමයි අපි ඊළඟට කතා කරගත්තේ. කේබල් කාර් එක තිබුණා නම් ඒකත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් කරගන්න තිබුණා. ඒත් ඉතින් අර ටයිම් එක නැති වෙච්ච එක නිසා අපිට ඒක මගේ ඇරුණා. ඒක ඇත්තටම අපරාධේ. දැන් හිතලා බලුවා. ඉතින් මෙතන අපිට මේ විදිහට උඩට ගොඩක් දුර යන්න තියෙනවා. කන්දු වල පඩි පෙළක් තියෙනවා. ඒව නැගලා හරි මහන්සි කොහොම හරි මේ ටික නැගලා ගියාට පස්සේ මේ සන්සෙට් එකත් එක්ක බල අපිට මුලින්ම බලන්න පුළුවන් වෙන්නේ ක්‍රිස් චර්ච් එක. ඒක තමයි එතන මුලින්ම අපිට බලන්න තියෙන්නේ ළඟම. ඔයාලට දැන් මේ වීඩියෝ එකේ ක්‍රිස් චර්ච් එක තමයි පේන්නේ. මෙන්න මේ තියෙන ක්‍රිස් චර්ච් එක. ඉතින් ඒක අපි එතන වටේ ඇවිදලා ඊළඟට අපි පයින් පිටත් වුණා. අපිට වෑන් එකක් ජකු ටෙම්පල් එකට යන්න ගන්න පුළුවන් වෙන තැනට එනකන්. ඉතින් මේ වීඩියෝ වලට ඈතින් පේන ඇති අර කහ පාටට චර්ච් එක අපි කලින් බලපු. ඉතින් ඔන්න අන්තිමට අපි ආවා ජකු ටෙම්පල් එකට. මෙන්න මේ යෝධ හනුමන් පිළිමේ තියෙනවා ජකු ටෙම්පල් එකේ සහ තව පන්සලක් තියෙනවා එතන. ඉතින් ඒ දෙක බලලා අපිට shopping කරන්න එහෙම ලොකු ටයිම් එකක් ඉතුරුනේ නැති නිසා අපි ආපහු හොටෙල් එකට ගියා. ඉතින් එදා දවසේ ඩිනර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ශිම්ලා වල අපේ දවස් දෙක ඉවර වුණේ. ඉතින් ඊළඟට අපි මනාලි වලද මොකද කරේ කියලා බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක subscribe කරලා like කරලා share කරන්න. Thank you for watching. Bye.